චාව් අද ඉරිද දවසක් මං ඉතින් ආවා පාදුවා සිටි එකේ මැද වගේ මෙතනට තමයි ඉතින් ඉරිද දවසට පාදුවා සිටි එකේම මිනිස්සු ඉතින් ඔය හවස් වරුව ගත කරන්න එන්නේ. ගොඩක් ජනාකීර්ණයි මේක හවස් වරුවට. අපිත් ඉතින් මාත් මගේ යාළුවොත් එක්ක ආවා අද පොඩ්ඩක් ඇවිදින්න. නිදහස් ඉතින් මෙහෙම ඇවිදින එක මේ හරියේ. පොඩි රවුමක් ගිහිල්ලා එන්න. මේ තමයි ප්‍රාතෝ දෙල්ල වාල්ලේ. ඒ කියන්නේ පාදුවා නගරේ වැඩ වගේ. එතකොට ඉරිද දවසට ඉතින් මේ වගේ තමයි. මිනිස්සු ගොඩාක් මේ වටේ ඇවිදින්න එනවා, නිදහසේ ගත කරන්න එනවා, විනෝද වෙන්න එනවා. එක එක දේවල් මිලදී ගන්න. එතකොට ස්ටෝල් වගේ තියෙනවා, ගොඩක් රෙස්ටෝරන්ට් තියෙනවා මේ වටේට. මේ විදිහට තමයි ඉතින් ඉරිද දවස ගොඩක් වෙලාවට මේ හරියේ ගෙවෙන්නේ. මේ තමයි ඉතාලියේ පාදුවා නගරේ තියෙන විශාලතම චතුරස්‍රය. ඒ වගේම මුළු යුරෝපෙම තියෙන විශාල චතුරස්‍ර වලින් එකක් කියලා මේක මෙයාලා හඳුන්වනවා. මේක හදලා තියෙන්නේ ඉස්සර තිබ්බ පොඩි දූපතක් වට කරලා. පස්සේ කාලෙක හින්දා මේකට ඉසොලා මෙම්මියා කියන නමත් භාවිතා කරලා තියෙනවා. වටේට ජලාශයක් තියෙනවා. ඒ වටේට විවිධ ප්‍රභු පුද්ගලයන්ගේ පිළිම 78කුත් එක්ක තමයි මේ ස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. රෝම අධිරාජ්‍යයේ කාලේ ඉඳලම මෙතන භාවිතා කරලා තියෙනවා කියන්නේ වෙළඳ පොලක් සහ රංගහලක් විදියට. ඉතින් අදටත් මෙතන මේ සෙනසුරාදා ඉරිද දවස්වලට භාවිතා වෙන්නේ ගොඩක් දුරට ඒ කාර්යයන් දෙකටම තමයි. මොකද සෙනසුරාදා කියන්නේ මෙතන ගොඩක් සෙනග පිරෙන දවසක්. මෙතන මිනිස්සු මෙතන පොලක් වගේ තියෙනවා. ඉතින් මිනිස්සු බඩු ගන්න එනවා. ඉතින් ඉරිදට මෙතන මිනිස්සු ගොඩක් එන්නේ ඇවිදින්න, විනෝද වෙන්න. ඉතින් තවමත් ඒ විදිහම තමයි තියෙන්නේ. මේ කැමරාව අහගෙන යන හොරෙක් නෑ මේ වගේ යාළුවෙක් වනසේ වැඩි කැමති නෑ සමාජයට මොන පෙන්නන්න. ගොඩක් වින්ටේජ් අයිටම් තමයි අද මෙතන ඉතින් විකුණන්න තියෙන්නේ. ඉතින් පේනවනේ බාන්න මේක නම් ලස්සනටද පොඩි තියලා තියෙන්නේ. මෙහි තව විලාසිතාවක් තමයි මේ බල්ලෝ අරගෙන පාර යන එක. පේනවනේ ළමයි බලා ගන්නවා වගේ තමයි ඉතින් මෙහි අය බල්ලන්ව බලා ගන්න. අපිටවත් නෑ එච්චර සැප. මෙතනට ඉතින් ගොඩක් පරණ ඇන්ටික් අයිටම් තමයි ගොඩක් අය ඉරිදට අරන් එන්නේ. මම දැකලා තියෙන විදිහට ඉතින් ඒ අතර ගොඩක් ලස්සන දේවල් තියෙනවා. ගොඩක් මේ මිනිස්සු හරි ආසයි මේ පරණ දේවල් එකතු කරන්න. මේ අතර ඉතින් ඇත්තටම වටින ලස්සන දේවල් ගොඩක් තියෙනවා. මේ ඉන්නේ ලංකාවේ ඉන්න මෝඩයෝ ටික. මේ තමයි මගේ මෙසිටි යාළුවෝ. ඉතින් ජපුරේ ඉන්න ළමයි යාළුවෝ මගේ. ගිහිල්ලා එන්න වටයක්. පස්සේ හම්බෙමු.
මේ තමයි මුළු ලෝකෙම ප්‍රසිද්ධ සාන්ත අන්තෝනි බැසිලිකා දේවස්ථානය. ඉතින් අපි හිටපු චතුරාර්ය කොටසේ ඉඳලා පොඩි දුරකින් තමයි මේ දේවස්ථානය පිහිටලා තියෙන්නේ. ඉඳලා හිටලා හරි මෙතනට ඉතින් අපිත් යනවා ගිහිල්ලා එන්න. කිතුණු බැතිමතුන්ගේ ප්‍රධානම දේවස්ථානයක් තමයි මේ බැසිලිකා දේවස්ථානය කියන්නේ. ඉතින් ලංකාවෙත් ගොඩක් මිනිස්සු මේ දේවස්ථානයට එනවා. ඒ වගේම තමයි මිනිස්සු තමන්ගේ ප්‍රශ්න විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මේ දේවස්ථානයට එනවා. ඉතින් අපිත් ගිහිල්ලා බලලා එන්න. පස්සේ තමයි දැනගත්තේ. කොහොම හරි ඉතින් ලොකු කේක් එකක් ගෙනල්ලා ලොකු පිහියකුත් ගෙනල්ලා කේක් එකකුත් කැපුවා එතනම. මේ තමයි ඉතින් යුනිවර්සිටි එකේ එකට ඉගෙන ගන්න ලංකාවේ සෙට් එක. හරි. හරි කපා. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Vale un po' la Coppa Reale, anzi, io conto sempre un po' di vero, la Coppa Reale non mi divide l'unica, ma il podio invece in più è importante perché l'Appia è una massima. Vabbè, adesso arriverete. Vedi pure il bigliettino a Baccarino di Piazzale sul 30. Però è non è aperto, non è un negozio che siamo aperti. I migliori anni della රෑවේගෙන ආවත් ඉතින් තවමත් මෙතන සෙනග පිරලා ඉතින් යාලා කැමති සිදුව. ගොඩක් රෑ වෙනකම් කොහොම තමයි. මිනිස්සු හරි විනෝදයෙන් ගත කරනවා. දවසම ඇවිද්දා. දැන් නම් හීතලයි මෙහි සෑහෙන්න. මේක වටේ තමයි ඉතින් අද දවසම ගෙවුනේ. එක තැන් වලට ගියා ඉතින් යාළුවොත් එක්ක. අද ඉරිදා මෙහි හැමෝටම නිවාඩු දවසක් ඉතින්. ඉතින් කොහොම තමයි. ආයෙත් දවසක හම්බෙමු. ගිහිල්ලා නම් ජය වේවා.